රට හදන්න. හැබැයි අද රට හදන්න නැතුව ආණ්ඩුව තනිකර සංදර්ශන දමින් මේ රටේ ජනතාව නොමගයවමින් මඩ ගහන දේශපාලනයක ඉන්නවා. දැන් ඉතින් ප්‍රංශයට යන්න ඕනේ නැහැ නේ අපි පිළියන් බලන්න ගියාද කියලා අහන්නේ. ඒක අධිකරණයේ පොතේ ලියවිලා තියෙනවා. ඉතින් ප්‍රංශයේ උත්තර දුර ගිහිල්ලා පිළියන්ගෙන් බලන්න ගියාද කියලා අහන් ආපු ගමේ අපරාධයක්. හැබැයි ආණ්ඩුව මතක තියාගන්න ආණ්ඩුව ජනතාවට උත්තර දෙන්න ඕනේ. අද රුපියල ආරක්ෂා කරන ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකද්ද? ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකද්ද රුපියල ආරක්ෂා කරන්නේ? ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකද්ද ජීවන වියදම පාලනය කරන්න? විදේශ ආයෝජකයෝ ගේන්න. මේ රටේ ජීවන වියදම යම් දරා ගන්න පුළුවන් තැනකට ගේන්න ආණ්ඩුවේ සැලැස්ම මොකද්ද? ඒකට ආණ්ඩුව දෙන සැලැස්ම රාජපක්ෂට බයින එක නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපිට බයින්න. අපි ගැන හොයන්න. මේ අතරේ කරුණා කළා මේ රුපියල පාලනය කරන්න ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකද්ද? ඒ ප්‍රශ්නේ අහුවම ඒක බලපාන්නේ නැහැ. රුපියල වැඩි වුණාට ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම නැත්නම් අපි දන්නෙත් නැහැ මේක නතර වෙන්නේ තැන තව කල් තියෙනවා කියලා උත්තර දීලා මේ ප්‍රශ්نين ගැලවෙන්න බෑ. ඉතින් අද කුෂිකර්මාන්තේ විශාල ගැටලුවක් තියෙනවා. ඇමතිවරයා කියනවා පෝර නැහැ කිව්වොත් අල්ලගෙන ඉරේ දානවා. දැන් ඒ යලකන්නේ. දැන් මහ කන්නේනවා. දැන් මහ කන්නේ ජනතාවට පෝර දෙන්න ආණ්ඩුවේ සලස්ස මොකද්ද? මේ විදියට මේ රුපියල යන විදියට පෝර දෙන්නේ කීයටද? ලෝක වෙළඳ පොලේ පෝර මිලදී ගන්න ආණ්ඩුව මේ වෙනකොට රටවල් කීයක් එක සාකච්ඡා කරාද? අද මහ කන්නේට පෝර දෙන්න පෝර මිලදී ගන්න ආණ්ඩුව රටවල් කීයක් එක සාකච්ඡා කරාද? ඒ වැඩ පිළිවෙල මොකද්ද? ඒකට අවශ්‍ය මුදල් හොයන්නේ කොහොමද? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව අපිට බැන බැන හිටියොත් ඉතින් ආණ්ඩුවටත් නිරනම ආණ්ඩුවට දා ගන්න බැරි වෙයි.